අවස්ථාවක් දුන්නා. ඔබගේ මාසික ආරම්භ මාගේ පළවෙනි ප්‍රශ්නේ පවත්වන රැස්වීමකට කීප වතාවක් ආරාධනා කළා තිබෙනවා. අපේ අවස්ථාවන්ට යම් කාලයක් වෙන් කරගෙන සහභාගී වෙනවා. ඔබ කවදාවත් අපේ සාකච්ඡාව ඒ කාලයට නිමා කරගන්න තිබිලා තියෙනවා. ඒ ඔබ අප ඒ තරම් විශාල ප්‍රමාණයකින් ප්‍රශ්න කරා. ඔබට තිබුණ අප පිළිබඳව සැකයක්. තිබුණා. අපි මොනවද කරන්නේ? මොකක් වේවිද? එනිසා මම හිතන්නේ අපි වෙන් කරගන්න ලබන කාලය ප්‍රමාණවත් වෙන තරමට ප්‍රශ්න. දැන් අපි පාලනය බලය අත්තරගෙන යම් කාලයක් ගත වෙනවා. තවත් ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ අපි භාවිතාවෙන් ඔබ අප ප්‍රශ්න කරපු බොහෝ දේ අපි නිරාකරණය කරලා තියෙනවා. පිළිතුරු ලබා දී තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. කෙසේ වුවත් අපි ආර්ථික මුස්ලිම් ගතකින් තිබෙන්නේ සුබදායක තත්ත්වයක. අපි බංකොලොත් භාවයට පත් වෙන රාජ්‍ය සාමාන්‍ය බංකොලොත් භාවයට පත් වූ රාජ්‍ය නැවත තිබෙන තත්ත්වයට පත් වීම සඳහා දශකයක් ගත වෙනවා. ලෝකේ බොහෝ රාජ්‍යයන්ට ඒ වෙනවා කියලා. එනිසා රාජ්‍යයන්ට අහිමි දශකයක් තිබෙනවා. දශකයක් අහිමි. හැබැයි අපි දශකයකට අඩකට වඩා අඩු කාලයකදී නැවත මේ රටේ ආර්ථිකයේ ප්‍රකෘති ස්වභාවයට ගෙනෙන්නේ. විශේෂයෙන්ම අපි බලය ලබා ගන්න විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග විස්තීර්ණ ණය වැඩසටහනකට ඇතුළත් වෙලා. අපි බලය ගත්තාට පසු අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් එම වැඩසටහනේ විපත්ති. දෙක එම වැඩසටහන තුලම ඉදිමි. අපේ රට සුරීත්වී ආර්ථිකයේ සුරීත්වී. අපේ දෙපයින් අපේ ආර්ථික නගා සිටීම සඳහා අවශ්‍ය වෙන ශක්්‍යතාවය අත්පත් කර ගැනීම. තෝරාගත් දෙයක්. ඒ අපිට කඩයින් කීපයක් තිබුණා බහුතර. ඒක එක ප්‍රධාන කඩයිමක් තමයි ණය ප්‍රතිවගත කර ගැනීම වැඩසටහන අවසන් කර ගැනීම. ඉන්නෝපේ අපිට පහුගිය දෙසැම්බර් මාසයේ 21 වෙනිදා ණය ප්‍රතිවගත කර ගැනීම වැඩසටහන අවසන් කරන්න පුළුවන්. ඒක නම් කවරක් අතුයි. අපි නිල වශයෙන් අපේ රාජ්‍ය බංකොලොත් භාවයෙන් වෙනස්. පහුගිය දෙසැම්බර් මාසයේ 20. අපි ණය ප්‍රතිවගත කිරීම පිළිබඳ විවිධ චෝදනාවන් හොඳම ප්‍රතිලාභයේද හොඳම අත්පත් කර ගැනීමද පිළිබඳ විවාදයක් තිබෙනවා. හැබැයි ඒ ඉතා ඉක්මනින් අවසන් කිරීමේ ඉලක්කයක් අපිට තිබුණා. අවුරුද්දකට එකමාරකට ආසන්න කාලයක් සාකච්ඡා දියත්ලා තිබුණා. තවත් ප්‍රමාද වෙන හැම කාලයක්ම අපිට ආර්ථිකයේ අහිතකර ප්‍රතිඵල ගෙනත් දෙනවා. එනිසා දෙසැම්බර් මාසයේ 21 වෙනිදා ආයතනවල කරගෙන අවසන් කිරීම අපේ ආණ්ඩුවේ අපේ ආර්ථික වැඩපිළිවෙලේ ඉතා වැදගත් සම්දිස්ථානයක් පිටපත් වෙනවා. අපිට නැවත ණය ගෙවීම සඳහා 2028 දී අපිට ආරම්භ කරන්න නියමිත වෙනවා. නාසන්න වශයෙන් ගත්තොත් අපිට අවුරුදු 3ක විරාම කාලයක් ලැබිලා තියෙනවා.
හිතවද අපි මොකද්ද කළ යුතු වන්නේ? මේ අවුරුදු 3ක විරාම කාලය අපි අත්හරිනවද? ඒ අවුරුදු 3ක විරාම කාලය අපි උපයෝගී කරගන්නවද? 2028 දී අපිට ස්වයංම අපේ ණය ගෙවා ගැනීම හැකියාව සහිත ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා අපි ඉලක්කය මේ අවුරුදු 3 ඉතා සැලසුම් සහගත වැඩ කළ යුතුයි. ඉතාම ප්‍රවේශම්කාරී වශයෙන් අපි ගන්නා කුඩා තීන්දුවක් බරපතල විනාශකාරී අත්දැකීමකට එකතු කරනවා. ඒක ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි අප සතු පිටින්. ඒ නිසා කුඩා අත්වැරදීම බරපතල ගණයේ විනාශය අත්පත් කර දිය හැකියි. ඒ නිසා අපි ගන්න ලබන සෑම ආර්ථික තීරණයක්ම අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, අපේ මාධ්‍ය අධිපතිතුමා, සාහිත්‍ය දේශපාලන අධිකාරිය අපි සියලු දෙනා අවස්ථා ගණනාවක් විටින් විට සාකච්ඡා කරලා ගන්න ඕන තීරණ. අපිට යලි වරද්දා ගන්නයි කියන්නේ. අපි යලි වරද්දා ගන්නවා කියන්නේ කුමක්ද? ඒ කියන්නේ අපි වැරදි වලින් පාඩම් ඉගෙන ගන්න අසමත් ජාතිය කොට. අපි අත්කරදීම් වලින් මගහැරීම් වලින් අපි පාඩම් උකහා ගන්න ජාතිය කොට පරිවර්තනය කරගත යුතුයි. අපි මේ වගකීම නිසි පරිදි ඉටු කරන බවට අපි ඔබට සාතික දෙනවා. අපි වරද්දාගන්නේ. ළඟ දෙවෙනි කඩේම අපට තිබුණේ අයවැය ලේඛන සකස් කළ දීපක්. අභියෝගාත්මක හේතු අපි ආර්ථික වශයෙන් ස්වාධීනද කියලා අහුවොත් මේ වෙලාවේදී අපි ආර්ථික වශයෙන් ස්වාධීනද අපට රිසිසි අපේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය ආර්ථික තලයේ අපිට නැහැ. යම් සීමාවන් එක්ක ගැට ගැසීමක්. ඒ සීමාවන් තමයි අදත් කීපයක් ඔබට කිව්වොත් මේ 2025 වසරේ අපි ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 15.1ක ආදායමක් අපි උපයාගත යුතුයි. ඒකට අපි ජාතික මූල්‍ය ආදායමත් එක්ක බැඳී සිටිනවා. අපේ ආදායම ජාතික නිෂ්පාදන ප්‍රතිශතයට 15.1ක් අත්කරගන්න. අපේ ප්‍රාථමික ගිණුමින් ධන 2.3ක අතිරික්තයක් පවත්වා ගන්න. අපි බැඳී සිටිනවා. අපි ණය ගැනීමේ සීමාව අපිට තව දශක එකමාරකට පසු අපිට මේ ණය ගෙවාගත හැකිද කියලා පරීක්ෂාකට බලා අපි ණය ගත යුතුයි. අපි සීමාවකට ගැටී සිටිනවා. ඒ නිසා අපි මේ අයවැය ලේඛන සකස් කිරීමේදී අපි සීමාවන් තුල ඉදමින් අයවැය ලේඛන සකස් කරනවා. අපි උපරිම උත්සාහය දරුවා තියෙන බදු ප්‍රතිශතයන් වෙනස් නොකිරීමට, ඉහළ නොදැමීමට, වගේම සමාන බදු ශේෂ්ත්‍ර අපි යම් වාසිදායක ලෙස වෙනස් කර ගන්න ඕනේ. විශාල ආර්ථිකයට බලපෑම් ඇති කරන නව බදු යෝජනා නොකිරීමට අපි වගබලා. අපිට අවශ්‍යයි මේ තිරිංග යොදා හිරකොට තිබෙන ආර්ථිකය යම් නිදහස් චලනයකට කැඳවන්න. අපේ ආර්ථික සැලකිලි ප්‍රමාණයකින් තිරිංග යොදවා හසුරුවමින් තිබෙනවා. හැබැයි තිරිංග යොදවා හසුරුවමින් තිබෙන ආර්ථිකය වේගවත් සංවර්ධනයක් අත්පත් කරගන්නේ නැහැ. ඒ නිසා අපි අයවැය ලේඛන සකස් කිරීමේ උපරිම උත්සාහ කරා තිරිංග යොදා හිර කරන ආර්ථිකයක් වෙනුවට ආර්ථිකය යම් නිදහස් චලනයක් අත්පත් කරගන්න. ඒ නිසා අපි ඊට පෙර සමාලෝචනයන්ගේ ඉදිරි වී තිබෙන යම් බදු ප්‍රතිශතයක් අපි පහළ දෙවීම ලබනවා. මාගවිත මාසාක් දරුවේ අපි සේවා බදු 30ට එකග වී තිබුණා. පසුගිය කාලේ අපි මේ සේවා බදු 15 දක්වා අඩු කරන්න අපි එකඟ කාලේ. ස්වැට් එක ඉවත් කිරීම සඳහා මේ ජනවාරි වල ක්‍රියාත්මක වීමට නියමිත තිබුණා.
අපි ඔක්තෝබර් දක්වා පාස කරනවා. ඒ සෙට් ඉවත් කිරීම ඔක්තෝබර් දක්වා පාස කරනවා. ප්‍රොපර්ටි ටැක්ස් එක දේපල බද්ද මේ අවුරුද්දේ හඳුන්වා දීමකදී තිබුණා. අපි ඒක ලබන වසර දක්වා කළා. අපිට අවශ්‍යකම තිබුණා ආර්ථික නිදහස් චලනයක් ගෙන. ආර්ථික නිදහස් චලනයක් ගෙන දුන්නොත් තමයි ආර්ථිකය වර්ධනයක් අත්පත් කරගන්නේ. ඒ ආර්ථිකය වර්ධනය තමයි පෙරලා අපේ රට ආර්ථික ස්ථාවරතාවයක් නිර්මාණය කරන්නේ. ඒ පිළිබඳව විසඳුමක් පාදින්න. නැවත ආදායම උපයා ගැනීම කෙරෙහි ආර්ථික කෙරෙහි කල්පනා කරමින් වාහන ශිෂ්‍ය පෞද්ගලික පරිවර්තන වාහන නැවත නිදහස් කරන්න පුළුවන්. ඒ පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාවක්. හැබැයි සමහර විට මේ වාහන වල මිල අධික වීම පිළිබඳව යම් චෝදනාවන් එළඹෙනවා. ඒක අපට ගරු නොගස් ගැට නොගැසුණු තීන්දුව කීපයකුත් තිබෙනවා. අපි මීට වසර 5කට පෙර නම් වාහන ගෙනාවා. ඒ වෙලාවේ ඩොලරේ රුපියල් 180ක් වගේ. අද ඩොලරේ රුපියල් 300. නිසා ඩොලරේ සිදුවෙච්ච වෙනස විසීම වාහන වල මිල ඉහළ යනවා. සමහර රටවල වාහන ඒ රටවල වල ඩොලර් වලින් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ඉහළ යාමක් නියමිත වෙනවා. අමතරව අපි යම් බද්දක් කරනවා. යම් බද්දක් සිද්ධියක ආනන්ද බද්දක් කරනවා. අපිට අපේක්ෂාවන් දෙකක් තිබුණා වාහන වෙනදට විවෘත කරනවා. එකක් අපි දත්ත උත්සව බලනකොට 2018 වසරේ තමයි ලංකාවට වැඩිම වාහන ආනයනය කිරීම සඳහා වියදම දාලා තිබෙනවා. රුපියල් බිලියන 1950කට ආසන්න ප්‍රමාණයක වියදමක් දාලා තිබෙනවා 2018. 2019 දී රුපියල් බිලියන ඩොලර් මිලියන 1950ක් වගේ අපි 2018 වාහන ආනයනය කළා. 2019 මිලියන 900කට ආසන්න ප්‍රමාණයක වාහන ආනයනය කළා. අපි අවුරුදු 5කට පස්සේ මේ වාහන වෙනදට විවෘත කරන්න උත්සාහ කළා. අවුරුදු 5කට පස්සේ විවෘත කරු අපේ රුපියලට අපේ ඩොලරයට දරා ගන්න බැරි ප්‍රමාණයේ පෙරතුමක් කියන්නේ අවදානමක්. විශේෂයෙන්ම අපි පෙබරවාරි මාසයේ පළවෙනිදා අපි මේ විවෘත කරන්න තීරණය කළා. එකක් කෙටි කාලීන විශාල පෙරතුමක් ඩොලරයට එන එක අපි අවම කරගත්තා. අපි ආනයන සීමාවන් නිගත් කළ යුතු වන්නේ අපේ ආර්ථිකයේ මුළුමනින්ම බිඳවැටීමට ඉඩකඩ සලස්වමින් නෙවෙයි. ආර්ථිකයේ මේ තියෙන තත්ත්වය ආරක්ෂා කරගනිමින් ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳ ඉතාම සැලසුම් සාගත උපාය මාර්ගයක් වෙනවා. අන්තර අපේ අධිපතිතුම අපි දීර්ඝ දත්ත සම්පූර්ණ කරන දීර්ඝ කාලයක් දීර්ඝ දවස් ගණනාවක් මේ පිළිබඳව සාකච්ඡා කරා. කොහොමද මේක වෙන්නේ? ඒ අනුව අපි ඩොලරේ ස්ථායීකරණයට බලපෑමක් ඇති වුණ ආකාරයට අපි වාහන වලට විවෘත කරන්න සමත් වෙනවා. අද මාදක අවසන් දත්තය මේ වුණ ඩොලර් මිලියන 150ක එල්සී ඕපන් කරනවා. අපි සෑම දවසකම හවසට බැංකු පද්ධතියේ එල්සී ප්‍රමාණය එන්නා ගන්න එක දින පතා අධ්‍යයනය කරගෙන තමයි අපි උත්තර දෙන්නේ. සමහරවිට ඔබට යම් සැකයක් තියෙන පුළුවන් නැවත ආනයන සීමාව පැනවීම විදිහට නෑ. අපි තාම සැලසුම් සාගතව නැවත වාහන ආනයන කිරීම සඳහා සීමාවක් පනවන්නේ නැති ආකාරයට මේ වෙළඳපොළ අපි ඉතා පොඩි. එනිසා අපිට අයවැය ලේඛනයත් එක්ක අපි ඩොලරයේ යම් ස්ථාවර භාවයක් ආරක්ෂා කර ගැනීම සඳහා සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟ අපේ කඩයිම බවට පත් වෙලා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය සාර්ථක කරගෙන හතරවෙනි වාරිකය ලබා ගැනීම. ඇත්තට ආදක ගොඩක් අය තර්ක කරනවා මේ ඩොලර් මිලියන 334ක් මොකක්ද කියන්නේ. එහි තිබෙන අපිට ලැබෙන වාරිකයේ පොංගුට වඩා
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තිබෙන සබඳතාවය සහ ඒ නිර්ණායකයන් එක ගමන් කිරීම විසින් අපේ මූල්‍ය වෙළඳපොළ කෙරෙහි, අපේ බැංකු පද්ධතිය කෙරෙහි, අපේ ආර්ථිකය කෙරෙහි විශාල විශ්වාසයක් ගන්නයි. අපේ රට කෙරෙහි, අපේ ආර්ථික, අපේ බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාස පිටු රාජ්‍ය. ඔබ දන්නවද? ඔබට එල්සේක ඕපන් කරගන්න කොච්චර දුෂ්කරතාවයක්ද? විශ්වාසය බිඳවැටුණු රාජ්‍යයක යලි ආර්ථිකය පිළිබඳව විශ්වාසය තහවුරු කිරීමේ අභියෝගය. ඒ අභියෝගය අපි කැමතිද නැද්ද කියන ප්‍රශ්නේ නෙවෙයි. ඒ අභියෝගය සාර්ථක වෙන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචන සාර්ථක කරගෙන හතරවෙනි වාරිකය ලබා ගන්න. පහුගිය පෙබරවාරි මාසයේ 28 වෙනිදා අපි තුන්වෙනි සමාලෝචනයේ සාර්ථක ලෙස අවසන් කළා. හතරවෙනි වාරිකය ලබා ගන්න. හැබැයි අපි රතිඤ්ඤා පත්තු කරේ අපිට අවශ්‍යයි මේ ආර්ථිකය නැවත බිඳවැටීම පිට නොදී මේ ස්ථාවරය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාම තමයි අපේ අපේක්ෂාව. ඒ නිසා මම හිතනවා සාධක ගණනාවකින් අපි ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරගන්න කියලා. ඩොලරය දැන් මාස කිහිපයක් මුළුල්ලේ 300 අවට අපිට තියාගන්න සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වය සංඥාව. අපේ බැංකු පොලි අනුපාතිකය 10ට වඩා තනි ඉලක්කම අපි තබා ගන්න සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඥාව. ජාත්‍යන්තර නීති සමාගම අපේ ණය අවදානම් පිළිබඳව හා අපේ බැංකු පද්ධතිය කෙරෙහි ඔවුන්ගේ අගයන් ඉහළ දමා තිබෙනවා. අපේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඥාව. ජපාන් රජයේ විසින් ලබා දෙන ව්‍යාපෘති 11ක් නතර කරලා තිබුණා. ඒ 11ම නැවත ආරම්භ කිරීම සඳහා එකඟතාවයට එල්ල තිබෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපළ ඇතුළේ. ස්ථාවරත්ව පිළිබඳ සංඥාව. පෞද්ගලික චීන සංචාරයේදී අපි පැවති ව්‍යාපෘති සහ නව ව්‍යාපෘති 70ක් ආරම්භ කරන්න අපි විසුමකට ගන්නවා. රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව සංඥාව. අපි මෑත කාලේ සුළං විදුලි බලාගාරයක අඩුම ඒකක පිරිවැයකට අපි කොන්ත්‍රාත්යක් ප්‍රදානය කරන්න සමත් වුණා. $4.50 $7ට 8ට සමහර එක වෙලාවකට $7.22කට. හැබැයි අපේ රජයේ $4.57ට මන්නාරමේ මෙගාවොට් 50ක සුළං බලාගාරයක ආරම්භ කිරීම සඳහා කොන්ත්‍රාත්තු ටෙන්ඩර් අපි ප්‍රදානය ස්ථාවරත්වය. අපි ඉන්දියානු රජයත් එක්ක සාම්පූර් පිළිබඳ බලාගාර පිළිබඳ සාකච්ඡා අවසන්. ඉන්දියානු මහ කොමසාරිස්තුමාට විතර පැවසුවා. ඔහු 2003 වගේ වසරක ලංකාවේ වාණිජ්‍ය ශාස්ත්‍රය පිළිබඳව දිගදාර කමිටුවකට ගත්තා. ඒ කාලේ තමයි සාම්පූර් සාකච්ඡාව පටන් ගත්තේ කිව්වා. අවසන් කර 2035 අපි ආවා. සාකච්ඡා 2002 තරම් ඈත. අපි මේ ලැබෙන අප්‍රේල් 6 වගේ දිනයක අපි සාම්පූර් බලාගාර දුර්ගත කිරීම තියෙනවා. ඒ සූර්ය විදුලි බලාගාරයක් ලබා දෙන අවමාගේ $5.97ක අපි බලාගාරය කරනවා. ඒක මොකක්ද? අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සහතිකයක් ආයෝජකයන්ට, ව්‍යවසායකයන්ට ආර්ථිකයේ නියලනකට ලබා දෙනවා. ඒක අතිශය වැදගත්. ආර්ථිකයේ පිළිබඳව ආර්ථිකයේ නියලනන්ගේ විශ්වාසතාවය. කොට විශ්වාසය. ඒ ආර්ථිකයේ විශ්වාසය. හැබැයි ආර්ථිකයේ පිළිබඳ විශ්වාසය ප්‍රමාණවත් වෙන්නේ දේශපාලන ස්ථාවරභාවය. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම දේශපාලන ස්ථාවරභාවය තිබෙන පාලනය
සාමාන්‍ය මේ පාලනය විතරයි විපක්ෂ නම් විපක්ෂේ ආණ්ඩුව නම් ආණ්ඩුව. ඊට පෙර පාලනය වුණ බලන්න. විපක්ෂේ ඉන්නවා තව මොහොතකින් ආණ්ඩුව. නැතිවරණයේදී විපක්ෂ නියෝජිතයෙක් හැටියට තෝරාගන්නවා. ඒ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව නියෝජනය කරනවා. එහෙනම් විතක ආණ්ඩුව නියෝජිතයෙක් හැටියට තෝරාගන්නවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නියෝජනය කරනවා. ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව කොටගෙන තිබෙනවා විපක්ෂ නම් විපක්ෂේ ආණ්ඩුව නම් ආණ්ඩුව. ඒ දෙකම බෑ දෙක. ඒ හොඳ ඒක විශ්වාස කරන සංඥා. ඔබ දැක තිබෙනවද ඔබගේ මතක කාලේ මේ පාර්ලිමේන්තුව ආණ්ඩුවක් හදනවා එහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා එකතු කරනවා ඒක ගන්නවා මේ අයවැය ලේඛනයක් කියනකොට ආණ්ඩුව කොච්චර කලබල වෙනවද අයවැය ලේඛන පාර්ලිමේන්තුවේ එනකොට වරදාන වරප්‍රසාද කියලා පොරබැදීමක් පටන් ගන්නවා අයවැය ලේඛනේ පාස් කරනකොට මේව අවශ්‍යයි මට ගෙවල් අවශ්‍යයි මට නියෝජ්‍යමති දුර අවශ්‍යයි එන්නේ කවදා ආයේ මේ දේශපාලන ජනතාව කරන්නේ ආණ්ඩුව නම් ආණ්ඩුව විපක්ෂ නම් විපක්ෂ. ඒක තමයි දේශපාලන ස්ථාවරත් පිළිබඳ සංඥාව. අපි ඒ සංඥාව ඔබට ලබා දෙන්නේ. ආර්ථික ස්ථාවර බව දේශපාලන ස්ථාවර බව. අනුතුරු ඔබට සාර්ථකයි. ඔබ කිසිවේ ඔබගේ ව්‍යාපාර වෙනුවෙන් රජයේ ලබාගත් දායකත්වයේ ප්‍රතිපත්තිය වෙනුවෙන් කිසිදු දේශපාලන අධිකාරියකට රුපියලක කොමිෂන් එකක් නොදෙන ආණ්ඩුවක් අපි ඔබට අදලා දෙනවා. එනිසා එවිතරක් නෙවෙයි අපි යලි අපේ රටේ නීති විධානයේ ආධිපත්‍යයට අහු කළේ. අපේ රටේ නීතිය පිළිබඳ පොදු ජනයාගේ මහා විශ්වාසය ගොඩ නැගී. කොහොමද විශ්වාස කරන්නේ? නීතිය හා සාමය පසුතැවීම සඳහා තියෙන ආයතනයේ ප්‍රධානිය නීතියෙන් දෙන්නවා. ඔබ මේ රටක් අපිට මේ රටක් අපිට එනිසා මේකට සහතිකයක් දෙන්න. අපි මේ රටේ යලි නීතියේ විධානයේ ආධිපත්‍යය ඒ වගේම අපේ රාජ්‍යයේ තිබෙනවා දුබලකමක්. පොඩි පොඩි බලවත් ඒකක තිබෙනවා. ඒ පොඩි පොඩි බලවත් ඒකක මිනි ගවර්න්මන්ට් කරනවා. චූටි චූටි ආණ්ඩු. පෞද්ගලික බස්මිය පොඩි ආණ්ඩු. මූල්‍යමිය පොඩි ආණ්ඩු. තව කියන්නේ චූටි චූටි ආණ්ඩු තියෙනවා. ඒවලට අපසරහට අපි වල සාහිත්‍යද අවුරුදු කීපයක තුර ලංකාවේ තිබෙන ආණ්ඩුවයි ඒ ජනතාව විසින් තෝරා පත් කරගන්න ලද වෙන විනිවිද ආණ්ඩුව කියන්නේ රටක් ගලගලු ලෑස්තියෙන් සෙට් කරනවා ඒක ඔබට ඔබගේ ව්‍යාපාර පිළිබඳ ඔබගේ ගුණාවන් පිළිබඳ ඉතා හොඳින් වැඩ කළේ ආයෝජනය කළ විශ්වාස ලැබෙකි රාජ්‍යයක් අපි ගොඩනගන්න අපිට හොඳ දෙයක්. එනිසා අපිට අවුරුදු තුනක ඉතාමත් හොඳ විරාම කාලයක් ලැබිලා තිබෙනවා. 2020 අපි ණය ගෙවුවා. හැබැයි 2028 ණය ගෙවීම සඳහා සමතුලිත ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා මේ අවුරුදු තුන අපි වෙහෙස නොවි වැඩ කරනවා. ඒ වගේම මොකද කිසිදු අහිතක් නැහැ. ඒ නිසි පරිදි බදු ගෙවන්න. ඔබ ගෙවන හැම රුපියලක්ම අපි දේව කාර්යයක් හාසලතා ආරක්ෂා කරනවා. අදන්න මීට පෙර බදු ගෙවන්නට තිබුණ විශාල විවේචනයක් තිබුණා. ඇයි අපි ගෙවන්නේ? අපේ ධනෙ නේද මේව නාස්ති කරන්නේ. අපේ ධනෙ නේද මේව විනාශ කරන්නේ. ඒක විශාල චෝදනාවක්. අපි නාස්ති කරනවා. බහුවිධ පාර්ලිමේන්තුවේ අපේ මම විදේශ සංචාරකවලට සහභාගී වුණා මගේ නියදම මිලියන 1.8යි. කට්ටිය හිතාගන්න බාග ටික
දුවේ ඉවිලා ගියා. හැබැයි ඒ වාර්තාවල තියෙන තව කෙනෙක් මිලියන 5000 ගණනක් වියදම් කරනවා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මිලියන 1.8ක් වියදම් වීම ප්‍රශ්නයක් නෙවෙයි. කොතනද ප්‍රශ්න කළ යුතු වන්නේ 1.8ක් වියදම් වීම නෙවෙයි. ප්‍රශ්න කළ යුතු වන්නේ මිලියන 5000ක් වියදම් වෙයි. මම මේ කුඩා උදාහරණයක් ගන්න වෙනවා. දැන් විසාද සංවාදයක් ගොඩනගී තුනකට මතකයි වර්ග අඩි 30ක නිවසක ජීවත් වෙන්නේ ඇයි? ඇයි කියලා අපිට අහන්න. ඔබගේ බදු මුදල් ඔබ ඉතාමත් ආයාසයෙන් ගොඩනගාගත්ත ව්‍යාපාරය ඉතා විධිමත් බද්දක් කියලා තිබෙනවා. ඒ බද්ද දේශපාලන අධිකාරීන්ට විසිසේ නාස්ති කරන අවස්ථාවක් ලබා දී. අපි ආදර්ශමත් දේශපාලනයේ ආරම්භ කරන මේ රට. ඒ නිසා